හයි සුබදසක් වේවා හැම පිළිගන්න එසලසංග YouTube channel එකට. ඉතින් මම වීඩියෝ එකක් කරන් ආවා. අතරම කුවේට් එකේ වැඩ කරන ඔයාලට ගෙවල් වල ප්‍රශ්න තියෙන වැඩ කරගන්න බැරුව එම්බසියට පැනලා යන්න කවුරු හරි හිතාගෙන හිටියනම්. ඉතින් ඔන්න එම්බසිය මේ දවස්වල ටිකක් වහලා තියෙනවා. වහලා කියන්නේ පැනලා යන ඔයාලව එම්බසියට බාර ගන්න නැහැ කියලා දැනුම් දීලා තියෙනවා. ඒ මොකද මේ වෙනකොට එම්බසිය ඇතුලේ ගොඩක් ඉඩ පහසුකම් නොමැති හේතුව හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න එම්බසියට යන්න කියලා හිතාගෙන හිටියානම් ඇත්තටම මේ අදහස් චුට්ටකට අතෑර ගන්න කියලා මම කියනවා. ඉතින් දුකින් හරි කනගාටුයි ඉතින් ඇත්තට වෙලා තියෙන දෙයට. ඉතින් ඒ හින්දා ඔය කට්ටිය ගෙවල් වලින් එළියට යන්න කලින් දෙපාරක් හිතලා යන්න. මොකද ඔයාලා ගෙන් එළියට බහිනකොට එක අඩියක් තියෙනකොට එයාලගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් ඒ තියෙන අඩියෙන්. ඒ හින්දා ටිකක් ඉවසගෙන ඉන්න. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා යථා තත්ත්වයටපත් වුණාට පස්සේ අනිවාර්යෙන් ඔයාලට අපෝ එම්බසිට යන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා පොගේ දවස්වල වීඩියෝ එකක් ෂෙයා වුණා ලංකාවේ කෙල්ලෝ 300ක් විතර. ඒ කියන්නේ ගෘහ සේවයකට ආපු 300ක් විතර එක තැනක හිර වෙලා තිනවා යන්න දෙන්නේ නැතුව. මොකද ඒ වගේ එළියට ගියාට පස්සේ සමහරක් විට එළියේ සමහර තැන්වල හිර වෙලා ඉන්න වෙනවා මාස ගණන්. සමහරක් කට්ටිය මාස 5 අවුරුද්ද ඉන්න කට්ටිය ඉන්නවා. ඒ හින්දා මොකද ආවේ මෙහෙට මොකක් හරි හේතුවක් හින්දා කීයක් හරි හම්බ කරගන්න ඕන හින්දා කොහොම හරි මම කියන්නේ වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලා නෙමෙයි ප්‍රශ්නේ. කොහොම හරි කට්ටක් කාගෙන දවසක් මාසෙක පඩියක් හරි ගන්න try කරන්න. මොකද එම්බසියෙන්ට ගිහිල්ලත් සහනයක් ගන්න බැර නම් ඔයාලා එළියට ගිහිල්ලා නිකන් අසරණට වැඩිය හොඳයි. පුළුවන් විදියට අල්ලගෙන කොහොම හරි දත කාගෙන ඉඳලා මොකද දවසින් දවස ගෙවෙනවා. ඔයාලා ලංකාවට යන්න තියෙන දවස් ගානක් ලඟ වෙනවා. එච්චරයි වෙන්නේ. ඉතින් කොහොම හරි ඉවසන්න කියලා මම කියනවා. ඉතින් මොකක් හරි දෙයක් වෙලා පණිවිඩයක් ආවොත් අනිවාර්යෙන් ඔයාලට දැනුම් දෙන්න. ඉතින් ඒක කියන්න තමයි ආවේ. හැමෝටම සුබ දවසක්.